ඕනෑමට වැඩිය දිග ටී-ෂර්ට්ස් තෝරාගන්න එපා. සාමාන්‍යයෙන් මෙච්චරක් විතර දිගට තියෙන ටී-ෂර්ට්ස් අත මෙහෙට තියෙන ටී-ෂර්ට්ස් ඒවා හොඳයි රැපර්ස්ලාට. හරිද? ඒ ස්ටයිල් එකට ඕකේ. හරි නෝමලි අපි එදිනෙදා යූස් කරනවා නම් ටී-ෂර්ට්ස් අඩුම මේ සාක්කුවේ මෙන්න මේ ලෙවල් එකෙන් වගේ ඉවර වෙනවා නම් ටී-ෂර්ට් එක හොඳයි. ඒ වගේම අත මෙතන වැලමිටෙන් පල්ලෙහාට නැතුව වැලමිටෙන් උඩට ටිකක් උඩට තියලා ඔයාගේ මේ ආම්ස් පේන්න තියනවා නම් හොඳයි. ඒකට හේතුව එතකොට තමයි ඔයාගේ ලුක් එක පොඩ්ඩක් ෂයින් වෙන්නේ. හරි ඔයාලට ලොකුවට ඇඳලා කමක් නැහැ බොඩි බිල්ඩර්ස්ට වගේ හොඳට ඇඟ තියෙනවා නම් that's fine. හරි. නමුත් අපි කෙට්ටු සහ ඇවරේජ් බොඩිස් තියෙන මිනිස්සු තමයි අපේ රටේ වැඩියෙන් ඉන්නේ. එතකොට ඒ නිසා පොඩ ඇඟ පේන්න සහ මෙන්න මේ ගානට අත ඉවර වෙනවා නම් ඒක හොඳයි. ඊපස්සේ ටී-ෂර්ට් එක දැන් ඔය මේ ගාන. හරි. ඔය බලන්න. මේ ගානින් ඉවර වෙනවා නම් ටී-ෂර්ට් එක හොඳයි. එතකොට තමයි අර අපේ අර ප්‍රමාණය තියෙන අපේ මෙතන උරහිස්සේ ඉඳන් මේ ඉන ළඟට තියෙන උසයි එතන ඉඳන් කකුලට තියෙන උසයි ඒ අඳින ප්‍රමාණය ඇඳුම් වල ඒ උස ප්‍රමාණය මැච් වෙන්නේ එතකොට. හරි එහෙම නැතුව ටී-ෂර්ට් එක මෙහෙට විතර ඇඳලා කලිසම පොඩ්ඩක් මෙච්චරක් විතර පේනකොට පොඩි අන්බැලන්ස් ලුක් එකක් තමයි පේන්නේ.